morning. We warmly welcome all of you for this special occasion. ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ
සමාරම්භක සැසිය. 21 වන සියවසේ අපි බලාපොරොත්තු වන අරමුණු ඒ කුසලතා ඉටු කරන්න පුළුවන් විදිහට අපේ පාසල් පද්ධතියේ යුවා දරුවන් හැඩගස්සන්න ඕන. 21 වන සියවසේ කිව්වම මේ වෙනකොටත් 2025 21 වන සියවසේ කාලක් විතර ගිහිල්ලා. තව 4 3යි තියෙන්නේ. කොහොම වුණත් ඒ 21 වෙනි සියවසට අවශ්‍ය කරන ඒ කුසලතා අපේ දරුවන් තුල ඇති කරන්න තමයි මේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව වගේ විෂය බාහිර ක්‍රියාකාරකම් පාසල තුල ක්‍රියාත්මක කරන්නේ. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මූර්තමගාවෙල මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනු ලබන SDM ගායන කවි ශබනමා මූර්තමගාවෙල 2025 අභිනව ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ කතානායක දුරේ වෙනුවෙන් ඉදිරිපත් තිබෙනවා. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ පවතින නීති රීති විනය ධර්ම හා ජීවිමාලාවට යටත්ව සෑම සමග එක්සත්ව එක්සිත්ව පෙරමුණ ගනිමින් සියල්ලන්ටම ආදර්ශයක් වෙමින් සියලු දෙනාගේම ගෞරවය රැකෙන පරිදි කටයුතු කරන බවට ගෞරව බහුමානයෙන් යුතුව මදිවුරා පොරොන්දු වෙමි. ආසනයේ අසුන් ගන්නා ලෙස කවුරුන් ආරාධනා කර සිටිනවා. ගෞරවනීය සභාවෙන් අවසරයි මා විසින් මේ යෝජනාව ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ඌවබලාතේ මොණරාගල දිස්ත්‍රික්කයේ මොදොඹගහවෙල මධ්‍ය මහා විද්‍යාලයේ දී.එම්. නිශාන් ඉදුවරවනා පාසල් ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ අගමැති සභානායක වශයෙන් කටයුතු කරන බවටත් විද්‍යාලීය විනය නීති හා ආචාර ධර්ම මත කටයුතු කරන බවටත් ශ්‍රී ලාංකික පුරවැසියෙක් වශයෙන් මම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුගමනය කරමින් විදුහල්පතිතුමා නියෝජ්‍ය විදුහල්පතිවරු හා සියලුම ගුරු මව්වරු හා ගුරු පියවරුන්ගේ උපදේශනය හා මඟ පෙන්වීම මත මාහට පැවතුණු කාර්යයන් නොපිරිහෙලා ඉටු කරන බවටත් පාසල් ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ නීති රීති හා සම්ප්‍රදායවලට ගරු කරන බවටත් ගෞරව බහුමානයෙන් යුක්තව දිවුරා ප්‍රතිඥා දෙමි.
අධ්‍යාපන අධ්‍යක්ෂකතුමිය ඇතුළු සියලු දෙනාටම පදපිරි ස්තුතිය පිළිපද සිටිනවා. ඒ වගේම නිර්වාචන පැලඳ සිටි සියලු දෙනාම තමාට හිමි ආසනයෙන් අසුන් ගන්නාමින් කාර්යක දන්වා සිටිනවා. අන්දමට සකස් කළ ප්‍රතිපත්ති මාලාව 2025 මෝදමගහවෙල පාසල් ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ ප්‍රතිපත්ති මාලාව වශයෙන් ඉදිරිපත් කිරීමටයි මේ සූදානම් වන්නේ. ප්‍රථමයෙන්ම පාර්ලිමේන්තුව තුළ අමාත්‍යවරුන් 10 දෙනෙක් යොදලා නියෝජකවරුන් 10 දෙනෙක් අමාත්‍යවරුන් 10 දෙනෙක් යොදලා අමාත්‍යාංශ 10ක් වෙන් කර සෑම මිනිහා ගොඩනංවා ළමා සංවර්ධනයේ ඉලක්ක කර දෙමව්පියන් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කර ඒ වගේම දුම්වැටි මත්ද්‍රව්‍ය මත්පැන් හා සමාජ විෂමාචාර ක්‍රියා පිටුදැකීමේ වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කර පාසල තුළ ශිෂ්‍යයන්ගේ චර්යාව හා සුබසාධනය නම්වා සිටීම මෙම අමාත්‍යාංශයේ ප්‍රධාන වගකීමක් වෙනවා. ඉතින් මෙම අමාත්‍යතුමා හා නියෝජ්‍ය අමාත්‍යතුමා ඇතුළු කාර්යක මණ්ඩලය මෙම අමාත්‍යාංශය මගින් මේ කියු සියලුම කටයුතු ඉතාමත් මනාව ඉටු කරයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දෙමේ අමාත්‍යාංශය නම් අධ්‍යාපන මානව සම්පත් සංවර්ධන හා දුරදුරු සංවේදන අමාත්‍යාංශයයි. මෙම අමාත්‍යාංශය යටතේද තවත් සුවිශේෂී වූ වැඩසටහන් කිහිපයක් අපි කිරීමට බලාපොරොත්තු වෙන සිටිනවා. පාසල් සිසුන්ගේ අධ්‍යාපනික ගැටලු අවශ්‍යතා හඳුනා ගැනීම එම අවශ්‍යතා හඳුනාගෙන විසඳුම් ඉදිරිපත් කිරීම මෙම අමාත්‍යාංශයේ ප්‍රථම අරමුණ වෙලා තියෙනවා. මොකද පාසල තුල ගුරු මණ්ඩලයට බොහෝ විට සිසුන්ගේ අපහසුතා තේරුම් ගැනීමට අපහසු වෙන අවස්ථා තිබෙනවා. ඒ අනුව නමුදු අපාධර්ම සිටින සිසුන් තුලින් එනම් අපාධර්ම සිටින අමාත්‍යවරුන්ට මෙම අවශ්‍යතා තේරුම් ගන්න පුළුවන්. මොකද ඔවුන් අතරම ඉන්න නිසා. එම අවශ්‍යතා තේරුම් අරගෙන එම දේවල් මගහරවාගෙන යහපත් පුරවැසියෙකු වශයෙන් යහපත් ශිෂ්‍යයෙකු වශයෙන් පාසලේ කටයුතු කරන අන්දම ඔවුන්ට කියා දෙන්න මෙම අමාත්‍යාංශයට කටයුතු කිරීමට යෝජනා කර තිබෙනවා. ප්‍රතිපත්තියක් වශයෙන් යෝජනා කර තිබෙනවා. එමෙන්ම පාසලේ මාධ්‍යයක් සඳහා නිර්මාණාත්මකව ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. එමෙන්ම වැදගත් වන්නේ නායකත්වය, පෞරුෂ සංවර්ධනය සහ විෂය සමගාමී ක්‍රියාකාරකම් බොහෝමයක් තුළින් ළමයාගේ එනම් ශිෂ්‍යයාගේ පෞරුෂ සංවර්ධනය කිරීමට අපි බලාපොරොත්තු වී සිටිනවා. ගෞරවනීය අමාත්‍යතුමනි ඔබ සඳහා වෙන් වූ විනාඩි 5ක කාලය අවසానයි. අධනායකතුමනි මාගේ කතාව ඉදිරිපත් කරගෙන යාමට තවත් විනාඩි 5ක් කාලයක් මම ඔබගෙන් ඉල්ලා සිටිනවා. ගරු සභාවේ ප්‍රතික්ෂේප කරනවා විනාඩි 5ක කාලයක් ලබා දීමට ගරු සභාවට නොහැකියි. අගමැතිතුමා ගරු කතානායකතුමනි ප්‍රථමයෙන්ම මම ස්තුතිවන්ත වෙනවා මාහට මනාප ලබා දී මාව ශිෂ්‍ය චාර්යා හා ශිෂ්‍ය සුපසාධන අමාත්‍යාංශයේ ප්‍රධාන අමාත්‍ය ධූරය සඳහා තෝරාපත් කර ගැනීම සම්බන්ධව මාගේ අමාත්‍යාංශය වන ශිෂ්‍ය චාර්යා හා සංවර්ධන ශිෂ්‍ය සුපසාධන අමාත්‍යාංශයට අනුව අප විසින් සිසුන්ගේ ශිෂ්‍ය චාර්යා හා සංවර්ධනයට වැඩපිළිවෙළ කිහිපයක් සැලසුම් කර තිබෙනවා. එහිදී ශිෂ්‍යයන්ගේ ස්වයංවේදනය පිළිබඳව අප ගොඩක් ශිෂ්‍යයන්ගේ ස්වයංවේදනය ගොඩනැංවීමට සැලසුම් කිහිපයක්ම සංවිධානය කර තිබෙනවා. මීට අමතරව ශිෂ්‍යයන් බොහෝ වෙලාවට ඉගෙනුම් කාලච්ඡේදවලදී පන්තියෙන් බැහැරව යාම නැවැත්වීමට අප සැලසුම් කර තිබෙනවා. ඊට අමතරව ශිෂ්‍යයන් විසින් පාසලට රැගෙන යන ලබන පොලිතින් හෝ ප්ලාස්ටික් වල නොදිරෙන ද්‍රව්‍ය පාසලට රැගෙන ඒම අවම කිරීමට ශිෂ්‍යයන් දැනුවත් කිරීම වගේම ශිෂ්‍යයන් රැගෙන යන නොදිරෙන ද්‍රව්‍ය පාසලේ විධිමත්ව බැහැර කිරීමට ක්‍රමයන්ද අප අමාත්‍යාංශය තුළින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ගරු කතානායකතුමනි අපේ ශිෂ්‍ය සුබසාධනය ගැන කිව්වොත් පාසල තුළ කායික මානසික සමාජීය යාපෑමේ යුතු සිසු පරපුරක් දැයට දායාද කිරීම උදෙසා පාසල තුළ ශිෂ්‍ය සුබසාධනය අත්‍යවශ්‍ය කාරණාවක්. සිසුන්ට අධ්‍යාපනයට අමතරව ඔවුන්ට පැමිණෙන විවිධ මානසික ගැටලු සම්බන්ධව උපදේශන සභාවක් පත් කිරීමටද අප අමාත්‍යාංශයේ කටයුතු කරනවා. එහිදී ශිෂ්‍යයන්ගේ අවශ්‍යතා සහ ඕමනා නිත්‍යාකාරව හඳුනාගෙන ඒවාට පිළියම් යෙදීම අප අමාත්‍යාංශයෙන් බලාපොරොත්තු වෙනවා. අවසාන වශයෙන් අප අමාත්‍යාංශයේ විසින් යෝජනා කිහිපයක් ඉදිරිපත් කරන්නම්.
පළමුව අප පාසල තුළ ශිෂ්‍යයන්ගේ චර්යාවන් අධ්‍යයනයට පාසල් කමිටුවක් පහත් කිරීමට යෝජනාවක් පවතිනවා. මා මෙතෙක් සඳහන් කළ කරුණු මනා වැඩපිළිවෙලකට අනුව දියත් කරමින් පාසල තුළ ක්‍රියාවට නැංවීමට අප අමාත්‍යාංශයේ සිය වගකීම අග්‍රටම ඉටු කරන බවට මා මෙහිදී ප්‍රකාශ කර සිටිනවා. ස්තුතියි ගෞරව අමාත්‍යවරයා සඳහා මුලින්ම මම මේක අවස්ථාවක් කරගන්නවා මාව මේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවට තේරීපත් කරගන්න මනාපය දුන්න සියලු දෙනාටම ස්තුතිවන්ත වෙන්න. ඉතින් ශිෂ්‍ය දිමුරතහ නව නිපැයුම් කටයුතු අමාත්‍යවරයා විදිහට පාසල තුළ සිසුන්ගේ නව නිපුණතා හා නව නිපැයුම් කුසලතා වැඩි දියුණු කිරීමට අප අමාත්‍යාංශයේ සතුව යෝජනා කිහිපයක් සූදානම් කරගෙන තියෙනවා. ඉතින් ඒවා කෙටියෙන් සඳහන් කරමු. අපි දන්න දෙයක් තමයි දැන් අපේ පාසල තුළ ශිෂ්‍යයන් පාසලට පැමිණීම හා පිටවීම යම්කිසි අක්‍රමවත් බවක් පේන්න තියෙනවා. ඉතින් දැන් වර්තමානයේ විදුහල්පතිතුමාගේ අධීක්ෂණය යටතේ එය යම්කිසි දුරකට සාර්ථක වුවත් ඇතැම් තැන්වල තාමත් අක්‍රමවත් බව පේන්න තියෙනවා. ඉතින් ඒ අක්‍රමවත් බව නැති කරලා ඒ තවදුරටත් සංවිධානාත්මකව සිදු කිරීමට අප අමාත්‍යාංශය කටයුතු කරන බව ප්‍රකාශ කරන්න කැමැතියි. ඒ වගේම ගුරුවරු සහ සිසුන් අතර තියෙන අන්තර් සම්බන්ධතා සංවර්ධනය කිරීමේ වැඩසටහන ඉදිරියේදී පාසල තුළ ක්‍රියාත්මක කිරීමට අපගේ අමාත්‍යාංශය යටතේ අපි සූදානම් වෙනවා. ඒ වගේම ශිෂ්‍යයන් වැඩ ලෝකයට හුරු කිරීම සඳහා අවශ්‍ය විවිධ වැඩසටහන් ඉදිරියේදී අප පාසල තුළ ක්‍රියාත්මක කරන්නත් අපි සූදානම් වෙනවා. උදාහරණයක් වශයෙන් කිව්වොත් එහෙම අපේ නව නිපැයුම් අංශයෙන් ඉදිරියේදී විවිධ ප්‍රදර්ශන පාසල තුළ පැවැත්වීමට අප සැලසුම් කරලා තියෙනවා. ඒ වගේම නිපුණතා සංවර්ධනයේ පැත්තෙන් එදිනෙදා කාර්යයන් ඉටු කර ගැනීමේදී අපිට විවිධ ආයතන සමග කටයුතු කිරීම සඳහා අවශ්‍ය වන නිපුණතා සංවර්ධනය, ඒ වගේම සිසුන්ගේ හැකියාව, දක්ෂතා, ලැබියාවන්ට ගැළපෙන පරිදි නව නිපැයුම් අවස්ථා සංපාදනය කිරීමට අප අමාත්‍යාංශය යටතේ කටයුතු කරන බව මේ අවස්ථාවේ මම ප්‍රකාශ කරන්න කැමතියි. ස්තුතියි. ගරුකතානේ රතුමනි මුලින්ම අවස්ථාවක් කරගන්න මාව ශිෂ්‍ය පාර්ලිමේන්තුව සඳහා මට මනාපය ලබා දුන් සියලු දෙනාටම සහ ආහාට ශිෂ්‍ය අන්තර්පාසල් සුවන්තා ගොඩනැගීමේ හා සංවර්ධනය ප්‍රධාන අමාත්‍ය ධූරයේ පත් කිරීම සම්බන්ධයෙන් මම ස්තුතිවන්ත වෙනවා. ඉදිරි පාසල් කටයුතු සිදු කිරීම සඳහා මෙම ශිෂ්‍ය පාර්ලිමේන්තුව මනාප පිටුවහලක් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ගරුකතා නායකතුමනි, අට බාර ඇති අමාත්‍යාංශය වන අන්තර්පාසල් සුවන්තා ගොඩනැගීම හා සංවර්ධනය අමාත්‍යාංශයට අනුව අප විසින් අන්තර්පාසල් ධර්ම අධ්‍යයනය කොමාරු කර ගැනීම වැඩසටහන් බොහෝමයක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. එහිදී අප පාසලේ විවාද කණ්ඩායම හා අවට පාසල් සමග විවාද තරඟ පවත්වා ජයග්‍රහණය කිරීමටද ජයග්‍රහණය කර තිබෙන අතර එවැනි අවස්ථා උදා කර ගැනීමටද අප කටයුතු කරනවා. එහිදී අපගේ ඉදිරි සැලසුම් ලෙස අවට පාසල් සමග සමාජ තරඟ හා දැනුම හුමාරු කර ගැනීමේ වැඩසටහන් තුළින් පාසලේ සිසුන්ගේ අත්දැකීම් හා දැනුම පුළුල් කර ගැනීමට ප්‍රදේශයේ සිසුන් දෙස බලා සිටින මාතෘකාව පාසල් සිසුන් ආරක්ෂා කර ගැනීමට පොලිසිය හා සම්බන්ධ කර ගැනීම වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. ගරුකතා නායකතුමනි, සමාජයේ ඒකාග්‍රතාවය හා ජාතිය ගොඩනැගීමට පුළුල් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අප සමාජාංශය තුළ බලාපොරොත්තු වෙනවා. ගෞරව අමාත්‍යතුමනි, ඔබ සඳහා වෙන් වූ විනාඩි 3ක කාලය මෙන් අවසන් වනවා. කතානායකතුමනි, මාහට තවත් මිනිත්තු පමණ කාලයක් ලබා දෙන්න. සභාවේ යෝජනාවට කැමැති ප්‍රකාශ කර සිටිනවා. අවසාන වශයෙන් ගරු කතානායකතුමනි, මා විසින් ප්‍රකාශ කළ පරිදි මගේ අමාත්‍යාංශයට අනුව පැවරී ඇති වගකීම් අප විසින් සැලසුමකට අනුව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ස්තුතිවන්ත වෙනවා. ඒ සමගම අභිනවයෙන් පත් වූ අගමැතිවරයාටත් කතානායකවරයාටත් සියලුම ඇමතිවරුන්ටත් මන්ත්‍රීවරුන්ටත් මාගේ සුභාශිංසන එක් කරනවා. ප්‍රථමයෙන්ම සංස්කෘතික බෞද්ධ කටයුතු සාධර්ම ප්‍රවර්ධන අමාත්‍යාංශයේ අරමුණ පැහැදිලි කරහොත් අපගේ අරමුණ සත්‍ය අදහන, සංස්කෘතියට ගරු කරන, ආගමට ගරු කරන, සහජීවනයේ අගය කරන ශිෂ්‍ය ප්‍රජාවක් ඉදිරිම. ඉහත කී අරමුණ සාක්ෂාත් කර ගැනීමට
සංස්කෘතිය බෙහෙවින්ම වැදගත් වෙනවා. දීර්ඝතම වූ විශේෂිතම වූ ශ්‍රී ලාංකික සංස්කෘතියකට අපූර්වකම් කියනවා. සංස්කෘතිය කියන දේ යුගයෙන් යුගයට වෙනස් වෙන දෙයක්. එසේ වෙනස් වෙන සංස්කෘතිය හමුවේ වෙනස් වෙන සංස්කෘතිය ආරක්ෂා කර ගැනීමට පාසලක් සංවිධානය කරන සියලුම වැඩසටහන් වලට සහාය දීමට අප අමාත්‍යාංශය කටයුතු කරනවා. ඊට අමතරව ශිෂ්‍ය ප්‍රජාවේ නැවත යන පැරණි සංස්කෘතිය ආරක්ෂා කර ගැනීමට වැඩසටහන් සංවිධානය කිරීමටත් ක්‍රියාත්මක කිරීමටත් අපි කටයුතු කරනවා. ඉහත කී අප අමාත්‍යාංශයේ අරමුණ සාක්ෂාත් කිරීමට ආගම යන දේ බෙහෙවින් වැදගත් වෙනවා. ආගමික වශයෙන් අප පාසල බෞද්ධ පාසලක්. එහින් අප පාසල ආරම්භයේ අවසානයේ ආගම සිහිකිරීම සිදු කරනවා. ඒ ප්‍රධාන වශයෙන්ම ක්‍රමවත් හා නියමාකාරව පවත්වාගෙන යාමට අප කටයුතු කරනවා. ඊට අමතරව පාසලක් ලෙස සංවිධානය කර සියලුම බෞද්ධ වැඩසටහන් වලට සහාය දීමටත් අප කටයුතු කරනවා. ඒත් සමගම සාරධර්ම ප්‍රවර්තනය යන කරුණත් මාගේ අමාත්‍යාංශයෙන් සිදුවිය යුතු දෙයකි. ඉහත කී අරමුණ සාක්ෂාත් කිරීමට වැදගත් වෙනවා. පොදුවේ සාරධර්ම කියන්නේ සමාජ සුන්දරත්වය ආරක්ෂා කරන අභ්‍යන්තර ආලෝකීය කිව්වොත් ඉවරයි. සාරධර්ම යන දේ සදාචාරය, ගරුත්වය, කාර්මිකත්වය වැනි ජීවිතයට වටිනා මූලධර්ම රැසක් එක්ක සම්බන්ධ කරනවා. ශිෂ්‍ය ප්‍රජාවේ නැවත යන සාරධර්ම සංවර්ධනයට ක්‍රියාත්මක කරන සියලු වැඩසටහන් වලට අප සහාය දීමට කටයුතු කරනවා. ඊට අමතරව ශිෂ්‍ය විනය හා ශිෂ්‍ය ප්‍රජාව අතර ආචාර ධර්ම සංවර්ධනයට නිසි වැඩපිළිවෙලක් ශිෂ්‍ය චර්යා සංවර්ධන අමාත්‍යාංශය හා පාසල් ශිෂ්‍ය නායක මණ්ඩලය සමග සාකච්ඡා කොට ක්‍රියාත්මක නැංවීමට කටයුතු කරනවා. ඒත් සමග මගේ කතාව මින් අවසන් කරනවා. This is the inaugural session of the Student Parliament of Modamagavila Central College. First, I congratulate the new Speaker of the School Parliament, Prime Minister, other Minister, Deputy Minister, and all the other members of the Student Parliament. Then I convey my sincere thanks for all the students of Modamagavila Central College for appointing me as the Deputy Speaker of the Student Parliament. This is the first School Parliament of Modamagavila Central College, so I thank the principal and the members of the Social Science Society, all the for organizing the School Parliament. As the Deputy Speaker of the Student Parliament, Prime Minister, I promise to do my duty successfully with the help of the Speaker of the Parliament, Prime Minister, Ministers and all the other members of the School Parliament. Thank you. සමත් වේවා ඔබ සියලු දෙනාටම කරු කතානායකතුමනි මම මේ අවස්ථාව ලබා දුන්නට ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. මුලින්ම මම අවස්ථාවක් කරගන්නවා මාහට ශිෂ්‍ය පාර්ලිමේන්තුවට තේපත් කර ගැනීමට ඡන්දය ලබා දුන් සියලු දෙනාටම මාහට ප්‍රජා සම්බන්ධතා සංවර්ධනය හා ප්‍රජා සේවා අමාත්‍ය අංශය ලබා දුන් සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. ප්‍රජාව යන්නේ කවුරුන්ද? ප්‍රජාව යනු ඔබ මම ඇතුළු අප පාසලේ සිටින සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ය. එම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අවශ්‍ය වන සේවා සැපීම මගේ අමාත්‍යාංශයේ ප්‍රධාන කර්තව්‍ය බවට පත් වී තිබෙනවා. එසේම ප්‍රජාව අතර ඇති යහපත් සම්බන්ධතා සංවර්ධනය කිරීමද මගේ අමාත්‍යාංශයේ ප්‍රධාන වගකීමක් බවට පත් වෙනවා. මෙම වගකීම් හැරෙනකොට මගේ අමාත්‍යාංශය තුලින් වගකීම් රාශියක් සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා මම ඇතුළු මාගේ අමාත්‍යාංශයේ සියලු දෙනාම නොපිරිහෙලා කටයුතු කිරීමට සූදානම්ව සිටිනවා. ප්‍රජා සම්බන්ධතා සංවර්ධනය හා ප්‍රජා සේවා අමාත්‍යාංශ වන මාගේ අමාත්‍යාංශය තුලින් ඉදිරි කාලය තුලදී මේ පාසලේ සංවර්ධනය සඳහා සිදු කිරීමට බලාපොරොත්තු වන වගකීම් වශයෙන් ප්‍රජා සේවා හඳුනා ගැනීම හා ප්‍රජා සේවා වැඩසටහන් ක්‍රියාවට නැංවීම, ඒ සමගම පාසල හා ප්‍රජාව ඒකාබද්ධ වැඩසටහන් සංවිධානය කිරීම හා විවිධ ප්‍රජා වැඩසටහන් හා සම්බන්ධ වීමද අපගේ අමාත්‍යාංශය තුළින් ඉටු කිරීමට බලාපොරොත්තු වෙනවා.
ඒ සමගම පාසලෙන් බාහිර වැඩි විවිධ රාජ්‍ය ආයතන හා පෞද්ගලික ආයතන සමග ඇති අන්තර් සමජතා ගොඩනැංවීමටද උපාය මාර්ගික වැඩපිළිවෙළක් සකස් කිරීමට අපගේ අමාත්‍යාංශය බලාපොරොත්තු වෙනවා. ගෞරව අමාත්‍යතුමා සඳහා වෙන් වූ විනාඩි 3ක කාලය මෙන් අවසාන වශයෙන් කිව්වොත් ප්‍රජාව සමග එක් වී අප පාසලේ සියලුම බාලදක්ෂ ශිෂ්‍ය බට ආදී වැඩසටහන් සංගම් විධිමත්ව පවත්වාගෙන යාමට බලාපොරොත්තු වෙනවා. කරු කතානායකතුමනි ස්තුතියි. ගෞරව අමාත්‍යතුමා සඳහා වෙන් වූ සිතුමා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයෙන්ද මන්ත්‍රී වෙනුන්ගෙන්ද අවසර පතා සිටිනවා. අප පාසලේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපති විදිහට ඔබ අමතන්න ලැබීම මට මහත් ගෞරවයක්. මේ තනතුර මා වෙත පැවරීම ගැන මාගේ හදපිරි ස්තුතිය පුද කරනවා. අපේ පාසල වන මෝදමගහල මධ්‍ය මහා විද්‍යාලය කියලා කියන්නේ අපේ දෙවැනි නිවසයි. මේ නිවස තවත් හොඳ තැනක් බවට පත් කරන්න අපට ලොකු වගකීමක් තියෙනවා. ශිෂ්‍ය පාර්ලිමේන්තුවක් විදිහට අපි හැමෝම එකතු වෙලා වැඩ කරන්නේ ඒ වෙනුවෙන්. නියෝජ්‍ය කාර්යක සභා සභාපති විදිහට මගේ ප්‍රධාන කාර්යභාරය වෙන්නේ පාර්ලිමේන්තුවේ කටයුතු සුමඩව කරගෙන යන්න උපරිම සහයෝගය ලබා දීම. විශේෂයෙන්ම කාර්යක සභා රැස්වීම් වලදී අපි හැමෝටම තමන්ගේ අදහස් නිදහසේ ප්‍රකාශ කරන්න පුළුවන්. කාටත් සවන් දෙන හා හැමෝටම සාධාරණයක් ඉටු වෙන පරිසරයක් ඇති කරන්න මම කැප වෙනවා. අපි හැමෝටම තියෙන අරමුණ අපේ පාසලට, අපේ මිතුරන්ට සහ අපේ අනාගතයට හොඳම දේ ලබා දීමයි. ඒ වෙනුවෙන් විනය, සහයෝගය හා කැපවීම කියන දේවල් අපිට ඉතාමත් වැදගත්. අපි හැමෝම එකමුතුව වැඩ කළොත් අපිට අපේ පාසලට විශාල වෙනසක් කරන්න පුළුවන්. මම බලාපොරොත්තු වෙනවා අපේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව හරහා අපේ අදහස්, යෝජනා හා ගැටලු සාකච්ඡා කරලා ඒවට හොඳම විසඳුම් සොයාගන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම පාසල් ප්‍රජාවට සවන් දීමත්, ඔවුන්ගේ අවශ්‍යතා හඳුනා ගැනීමත් අපේ වගකීමක්. අවසාන වශයෙන් මේ වගකීම ඉටු කරන්නට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය මට ලැබේවයි ප්‍රාර්ථනා කරන අතර ඔබ සියලු දෙනාගේ සහයෝගය මා බලාපොරොත්තු වෙනවා. ස්තුතියි. සුබ දසක් වේවා සියලු දෙනාට. ගරු කතානායකතුමනි, මුලින්ම සෞඛ්‍ය, පෝෂණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍ය ලෙස මාව තෝරා ගැනීම සම්බන්ධව සියලුම දෙනාට ස්තුතිවන්ත වෙනවා. සෞඛ්‍ය කියන්නේ කායික, මානසික, සමාජීය, ආධ්‍යාත්මික යහපැවැත්මයි. නමුත් වර්තමානයේදී ගතකල මෙම යහපැවැත්ම ශිෂ්‍යයන් තුළ තිබෙනවාද යන්න ප්‍රශ්නයක්. පෝෂණය ගැන කතා කරද්දී පාසලක උදෑසන රැස්වීමේදීම ළමයින් කී දෙනෙක් ක්ලාන්ත වී වැටෙනවාද? සෞඛ්‍ය හා පෝෂණය පිළිබඳ තබන නැවුම් පියවරක පැහැදිලි මාවතක් ලෙස මෙම අමාත්‍යාංශය හඳුන්වා දෙනවා. සෞඛ්‍ය හා පෝෂණය ඉහළ නැංවීමට අප අමාත්‍යාංශය විසින් දැනට සැලසුම් කර ඇති යෝජනා ලෙස පාසලේ සෞඛ්‍ය හා සනීප ආරක්ෂාව පිළිබඳ යහපුරුදු වැඩි දියුණු කිරීමට ක්‍රමවත් ආහාරවත් වැඩපිළිවෙලක් සකස් කිරීම, පෝෂණය පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන්, පාසලේ ප්‍රථමාධාර කටයුතු දියත් කිරීම, පාසල සෞඛ්‍ය හා පෝෂණය සම්බන්ධ ආයතන සමග අන්තර් සම්බන්ධතා ඇති කිරීම, පාසල් සිසුන්ගේ ශාරීරික හා මානසික සෞඛ්‍ය බිඳ වැටීමට හේතු වන බාහිර හා අභ්‍යන්තර කටයුතු පිළිබඳව අවධානය යොමු කිරීම, ඒවාට අවශ්‍ය නිසි විසඳුම් ලබා දීම, දේශීය ආහාර පරිභෝජනය දියුණු කිරීම. සමහර මල් තියෙනවා කැලේම පිපිලා කැලේම පර වෙලා යනවා. එලෙස පර වී යන මල් ලොවට හඳුන්වා දෙන එක් ක්ෂේත්‍රයක් ලෙස ක්‍රීඩාව හඳුන්වා දෙනවා. මේ වන විටත් සියම් ලාණ්ඩුව කොට්ටාසය තුළ සියලු පාසල් අභිබවා ක්‍රීඩාවෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට මොදොබගහවෙල විදුමෑණියක් සමත් වී තිබෙනවා. ක්‍රීඩා කරන සිසුන්ට අවශ්‍ය පහසුකම් අඩුවද කිසිවකින් නොසැලුණු එම සිසු පිරිස පාසලේ කීර්ති නාමය වෙනුවෙන් නොමද උත්සාහයක යෙදෙනවා. අද වන විට බොහෝ දෙනා පොතපතට සීමා වන අතර ක්‍රීඩාව අධ්‍යාපනයට බාධාවක්සේ සලකා ඒ ඉවත දමනවා. නමුත් මෙයට කදිම නිදසුනක් ලෙස ගම්පහ දිස්ත්‍රික්කයෙන් මෙවර උසස් පෙළ විභාගයට ගණිතාංශයෙන් මුහුණ දුන් පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා 12-13 ශ්‍රේණිවලදී පාසලේ ෆුට්බෝල් කැප්ටන්, ස්පෝර්ට් ක්ලබ් සභාපති, ස්පෝර්ට් කැප්ටන් ලෙස කටයුතු කර තිබෙනවා. ක්‍රීඩාව අධ්‍යාපනයට බාධාවක් නම් මෙවන් දරුවන් රටට දායාද වන්නේ කෙසේද? කොට්ටාස තරඟවලදී පාසලේ සිසුන්ගේ සහභාගීත්වය අඩුවද සුළු සිසු පිරිසකින් පාසල තුන්වන ස්ථානයට ගෙන ඒමට කැප වූ ආදරණීය ගුරුවරුන්ටත් සිසුන්ටත් ස්තුති කිරීමට මේ අවස්ථාවක් කරගන්නවා. පාසලේ ක්‍රීඩා කටයුතු දියුණු කිරීමට අප අමාත්‍යාංශය විසින් ගෙන ඇති පියවර ලෙස ක්‍රීඩාවේ වැදගත්කම පිළිබඳ ළමයි දැනුවත් කිරීමේ වැඩසටහන්, විනයවත් යුක්තිකරුක ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහි කිරීමට කටයුතු කිරීම,
පාසලේ ක්‍රීඩා පීඨනීය සංවර්ධනය හා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවශ්‍ය ව්‍යායාම උපකරණ කට්ටල ලබා ගැනීමට වැඩසටහන් සංවිධානය, ක්‍රීඩා කාමරයේ සංවර්ධනයට වැඩසටහන් සංවිධානය ආදිය දක්වන්න පුළුවන්. ක්‍රීඩාවෙන් උපරිම කීර්ති නාමයක් පාසලට ගෙනීමට මාගේ නොමද දායකත්වය ලබා දීමට මම කටයුතු කරනවා. ගරු අමාත්‍යවරිය වෙනුවෙන් වෙන් වූ කාලය මෙන් අවසానයි. ගරු කතානායකතුමනි, මට තව මිනිත්තුක කාලයක් ලබා දෙන්න. සභාවෙන් මේ යෝජනාව මතක සිටිනවා. මමත් ක්‍රීඩා කරන අමාත්‍යවරියක් ලෙස අප පාසලේ සිසුන්ගේ සෞඛ්‍ය හා පෝෂණ තත්ත්වය ඉහළ නංවාලීමටත් ක්‍රීඩාවෙන් පාසලේ නාමය අනිකුත් පාසල් අතර විරාජමානව බබලවන්නටත් මාගේ අමාත්‍යාංශය සමග එක්ව කටයුතු කරන බවට ඔබට පොරොත්තු වෙනවා. මෙයට ඔබගේ නමද දායකත්වයද ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ගරු අමාත්‍යවරිය සභාව ඉස්සලාම ස්තුතිවන්ත වනවා. මම මේ තනතුරට දවරාපත් කරගත්තාට මම කෘෂිකර්ම හා පරිසර සංවර්ධන අමාත්‍ය ධූරයේ කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් කෘෂිකර්ම අමාත්‍ය කියලා කියන්නේ රටේ ප්‍රධාන ආදායම මාර්ග වලින් එකක්. ඉතින් මොණරාගල වගේ දිස්ත්‍රික්කයක කෘෂිකර්ම අමාත්‍ය කියන්නේ 아무තු දෙයක් නෙවෙයි. ඉතින් මගේ අමාත්‍යාංශය ඇත්තේ පාසල් තුල මෙන්න මේ ප්‍රදේශයේ තුල කෘෂිකර්ම අමාත්‍ය නගා සිටීමට බේරගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ ප්‍රදේශයේ සහ පාසලට ඇති ප්‍රධානම ගැටලුවක් ලෙස පාසල කිසිපාරදී බැහැර කිරීම දක්වන්නේ නැහැ. ඒ සඳහා අපි පාසල ප්‍රතිශක්තිකරණ මධ්‍යස්ථානයක් ආරම්භ කර මෙම ගැටලුව මගහරවා ගැනීමට බලාපොරොත්තු වෙනවා. දැනටම පාසල තුළ ගොවිපළක් ආරම්භ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අවශ්‍ය කාබනික පොහොර පාසල තුළම නිපදවා ගැනීමට කටයුතු කරනවා. මේ ලැබෙන ආදායම මගින් පාසලේ සංරක්ෂණ කටයුතු සිදු කිරීමට අපේ අමාත්‍යාංශය යටතේ මම බලාපොරොත්තු වෙනවා. ඊළඟට අප පාසලේ පාසල නියම මණ්ඩලය ගන්නවා පාසලේ ආරක්ෂා කරගන්නා ව්‍යාපෘතියන් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් මගේ අමාත්‍යාංශයේ යෝජනා ලෙස ප්‍රාදේශීය පාසල විනාශ කිරීම පිළිබඳව වතුර රැස් කිරීම හා පාසල විනාශ ආපු කිරීමට පියවර ගැනීම විවිධ පාරිසරික කටයුතු හා සම්බන්ධ රාජ්‍ය කතානායකතුමාගේද අග්‍රාමාත්‍යතුමාගේද අවසරයි. ප්‍රථමයෙන්ම මගේ අමාත්‍යාංශය ලබා දුන් සහ ලබා ගැනීමට මහන්සි ඡන්දය ලබා දෙන සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. ස්වභාවිකව හා කෘත්‍රිමව අපගේ ප්‍රයෝජනය සඳහා මහජනයා විසින් නිර්මිත කොට භෞතික සම්පත් ලෙස හඳුන්වා ගැනීමට පුළුවන්. පාසලක ප්‍රධාන කොටස් දැක්වීමේදී ශිෂ්‍යයාට තම අධ්‍යාපනය හොඳින් ලබා ගැනීමට නම් භෞතික සම්පත් පරිහරණය කිරීම කළ යුතුයි. ඉතින් මාගේ අමාත්‍යාංශ කාලය තුලදී පාසල තුල භෞතික සම්පත් ආරක්ෂා කිරීමට හා වැඩි දියුණු කිරීමට මම විසින් කැපවන බව මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. එමෙන්ම භෞතික සම්පත් සංවර්ධනය සඳහා ශිෂ්‍යයන් අතර සංවාදයක් ගොඩනැගීමට මාගේ අමාත්‍යාංශය තුළින් සිදුවන කාර්යයක් විදියට මම බලාපොරොත්තු වෙනවා. කෘෂිකර්ම හා පරිසර සංවර්ධන අමාත්‍යාංශ සමග එකතු වී පාසල් පරිසරයේ ක්‍රමානුකූලව සැකසීමට හා නාමකරණය කිරීමට මාගේ අමාත්‍යාංශයේ කටයුත්තක් ලෙස මා ඉටු කිරීමට බලාපොරොත්තු වෙනවා. එමෙන්ම පාසලේ ආම සම්පත් මගින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට අවශ්‍ය වූ සැලසුම් සකස් කිරීම හා ක්‍රියාවට නැංවීම මා විසින් සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ ආකාරයෙන්ම ඇතිවන හදිසි ආපදා තත්ත්වයන්හිදී උපකාර කිරීමට ස්වච්ඡ කණ්ඩායම් ගොඩනැගීමද මාගේ අරමුණක්. පාසලට සිදුවන ආපදා වළක්වා පාසල ඒවායින් ආරක්ෂා කර ගැනීමට සැලසුම් කිරීම, දැනුවත් කිරීම හා පුහුණු කර ක්‍රියාවට නැංවීම මාගේ අමාත්‍යාංශය අපපරිපී කටයුතු කරනවා. අවසාන වශයෙන් අනෙක් අමාත්‍යාංශ සමග සහයෝගයෙන් කටයුතු කර පාසල තුළ භෞතික සම්පත් සංවර්ධනය හා පාසලට පැමිණෙන ආපදාවන්ගෙන් පාසල ආරක්ෂා කිරීමට මාගේ අමාත්‍යාංශය බලාපොරොත්තු වෙන අතර ඒ සඳහා අවශ්‍ය සහාය ඔබ සියලු දෙනාගෙන්ම ලබා දෙනමින් මාගේ කාරණයක ඉල්ලා සිටිනවා. මම නිහඬව ස්තුතියි. අවසරයි ගරු කතානායකතුමනි, අපපාසලේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මීළඟ සතිවාරයේ 10:25 11:20 දිනට අල්තබනවා. ස්තුතියි.